ඒ පියාණන් වහන්සේ අපට මතකයි අපි සේනාසනේ ඉගෙන ගන්න කාලේ අපි 19ක් නේපාල් ජාතිකයෝ හිටියා. අපේ දරුවන්ට මහත්මාණන් නිරන්තරයෙන් සේනාසනයට ඇවිල්ලා අඩුපාඩු විමසමින් අපට ගොඩාක් උපස්ථාන කළා. ගොඩාක් සහයෝගය දෙක්වා. සේනාසනය වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කළා. අපි ධර්ම දේශනාව ඒ කාලේ සිදු කරනකොට ස්වාමීන් වහන්සේලා බුද්ධ පූජාවන් සිදු කරනකොට නිරන්තරයෙන්ම දලුවත් මහත්තයා ඉදිරියට එවිලා මුතු කොට අල්ලගෙන ස්වාමීන් වහන්සේලා වැඩෙමුවා. ඉතින් අපට ඒවා හරියට මතකයි. නිරන්තරයෙන් එවිලා කතා බහ කළා, එපපස්ථාන කළා, නොයේ විදියට සහයෝගයෙන් දෙක්වා. ඉතින් තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රාවකෙක් හැටියට ස්වාමීන් වහන්සේලා එක්ක නිතර සම්බන්ධතාවයෙන් පවත්වමින් හොඳ දායකයෙක් හැටියට, හොඳ උපාසකයෙක් හැටියට තමන්ගේ ජීවිතේ වෙනින් පුරවා ගත්තා. හරිම ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්. ඉතින් ප්‍රශංසනීය උපාසකයෙක් තථාගතයන් වහන්සේ වර්ණනා කළපු, අගය කරපු ගණයට ආයතන පිහිටුනේ. එතගේ පියාණන් වහන්සේගේ 7 වෙනි දානෙ තමයි මේ ආකාරයෙන් අපි කවුරුත් සිදු කරන්නේ. ඉතින් දානෙ දීලා විවිධ පින්කම් මාලාවන් අපි සිද්ධ කරගත්තා. සබ්බ දාන, ධම්ම දාන, සිනාති කියපු ආකාරයට ධර්ම දානේ සීල දානයට වඩා ශ්‍රේෂ්ඨයි හැම දානෙම වරදවායි කියලා. ඒ ශ්‍රේෂ්ඨ ධර්ම දානමය පින්කම සිද්ධ කරගත්තා. ඒ වගේ මේ මොහොතේදී විශේෂ සංඝසතු දානමය පින්කම සිද්ධ කරගත්තා. ඒ වගේ මාඨපිරිකර සිද්ධ කළා. සෙසු පිරිකර පූජා කළා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සාරිණාත වහන්සේලා ප්‍රධාන ස්වාමීන් වහන්සේලා තමයි නිවසට වැඩමවලා මේ වගේ ශ්‍රේෂ්ඨ පින්කම් සිද්ධ කරලා බොහෝ පුණ්‍ය ධර්මයන් ලබාගෙන දැන් ඒ පුණ්‍ය ධර්මයන් දරුවත් පියාණන් වහන්සේට මහත්මාණන්ට අනුමෝදනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට තවත් වරක්දී කියා දෙනවා, අපිට උගන්වනවා, උන්වහන්සේ සිහිපත් කරනවා යම්කිසි පින්කමක් සිද්ධ කරද්දී යම්කිසි යහපත් කටයුත්තක් සිදු කරද්දී ඒවා මහත්ඵල මහානිසංසයන් භාවයට පත් වෙන්නට පත් කරගන්නට විශේෂ කරුණු 5